අමාසුවය සදහම් වැඩසටහන. හම්බන්තොට වෙහෙරගල උඩමලල ආරණ්‍ය සේනාසනයේ සහ කළුතර නාගොඩ ශ්‍රී ජිනවංශ යෝගාශ්‍රමය යන උභය සේනාසනාධිපති විශුද්ධි මග්ග ජාත්‍යන්තර ලෝක බෞද්ධ මහා සංවිධානයේ නිර්මාතෘ හා ප්‍රධාන අනුශාසක කම්මට්ටානාචාර්ය විචිත්‍ර භානක පූජ්‍ය නාගොඩ සද්ධාලෝක නායක ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් ඓතිහාසික කළුතර බෝධි පරිශ්‍රයේ සිදු කෙරෙන විශේෂ ධර්මදේශනා මාලාව අමාසුවය සදහම් වැඩසටහන සෑම ඉරිදා දිනකම පෙරවරු 7:30ට මෙඩිටේෂන් TV ඔස්සේ ඔබේ පින්බර දායකත්වය සඳහා කතා කරන්න 0112 755 733 දැවෙන තැවෙන සිත නිවන භාවනා අසපුව මෙඩිටේෂන් TV. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සංඝ මුක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ආරකන්තා හතන්තාච කිලේසාරීන සෝමුනි හත සංසාර චක්කාරෝ පච්චයාදීන චාරහෝ නරහෝ කරෝති පාපානී අරහං තේන උච්චති. සාදු සාදු සාදු. ඒමාගේ ස්වාමියෝ භාග්‍යවත්තු අරියන්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. නවලෝතුරු ධර්ම රාජයන් වහන්සේටද අෂ්ටාරය පුද්ගල වූ මහා සංඝරුවනටද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අතිගෞරවනීය මහා සංඝයා වහන්සේ, පින්වත් සිල් මෙහෙණින් වහන්සේලා ඇතුළු කොට සද්ධර්ම ශ්‍රවණාභිලාෂී සත්පුරුෂ කාරුණික පින්වත්නි,
මේ උතුම් මොහොත ඔබ අප හැම දෙනාගේම සිස්සතන් සුවපත් වෙන සැනසිලි බවට පත් කරවන සැනසිලි මොහොතක්. ලෝතුරා අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවෙන් අවබෝධ කොට වදාළ මහා කරුණාවෙන් ලෝක සත්වයා වෙත දේශනා කළ ගම්බීර ධර්මයෙන් දහම් බිඳක් අහන්නට ශ්‍රවණය කරන්නටයි බලාපොරොත්තු වන්නේ. ඓතිහාසික කළුතර බෝධි පරිශ්‍රයෙහි විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධිරාජයන් වහන්සේගේ පහස සෙවන ලබමින් හාත්පස සිසිලස දනවන මේ මොහොතේ ප්‍රඥා මාධ්‍ය ජාලයේහි මෙඩිටේෂන් ටීවී ආයතනය මගින් මේ උදෑසන වටිනා ධර්මානුශාසනාව ලක්වැසි ලෝවැසි සදැහැති හැම දෙනාටම උතුම් ධර්ම දානමය ශීර්ෂයෙන් සිදු කෙරෙන වටිනා උතුම් අවස්ථාව. අපේ ලෝතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔබ අප හැම දෙනා වෙනුවෙන් තමන් වහන්සේගේ බෝධි සත්ව ජීවිතය ගත කළ ආකාරය පිළිබඳව මේ පින්නතුන්ලා දන්නවා. ජාතක දේශනාවන් දෙස සිත නිත යොමු කරනකොට බෝධිසත්ව චර්යාව මොනතරම් මහා කරුණාවක් පෙරදරි කරගෙන ලෝක සත්වයා වෙනුවෙන් උන්වහන්සේ කටයුතු කළාද කියන එක. තමන් වහන්සේගේ ඇස් ගලවල දන් දීලා, ශරීර මාංශය කපලා දන් දීලා, සතර මහා සාගරයේ ජලය පරදින තරමට ඇඟලේ දන් දීලා, මහා මේරු පර්වතයට වඩා උසට ඔටුනු පලන් හිස් ගලවල දන් දීලා, ඇස් හිස් මස් ලේ මහාරාජ්‍ය අමුදරුවන් ආදී දන් දීලා, තමන් වහන්සේගේ බෝධිසත්ව ජීවිතය දියුණු කරගෙන එදා පිළිවෙලින් වැඩම කළ ගමන මහ පුදුම විසිතුරු ගමනක්. තමන් වහන්සේගේ ජීවිතය අන් අයගේ සැපය පිණිස දන් දුන්නා. බලන්න කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. උන්වහන්සේ දා දීපංකර සරුවඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයේදී සුමේද තාපසයන් වහන්සේ විදිහට නියත විවරණ ලැබූ මොහොතේ පටන් සාරා සංකේය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහිම මේ මහා පාරමී ධර්ම පාරමී ගමන අභිනීහාරීය ධර්ම වඩමින් ඇවිදින් වෙසතුරු ආත්ම භවයේදී තමන් වහන්සේ සප්ත සතික මහා දාන පරිත්‍යාගය සිදු කරලා ඇස්තික වගේ ජාලිය ක්‍රිෂ්ණ ජිනා දරුවන් දෙන්න දන් දීලා, ඒ දරුවන් ජූදකයා ඇදගෙන යනකොට දරුවන්ට වදදිදී තලමින් ඇරගෙන යනකොට මේ බෝධිසත්ව පියා අප මහා බෝසතාණන් වහන්සේට තමන්ගේ දරුවන්ගේ ශරීරයෙන් ගලා යන රුධිරය දෙනෙත් වලින් කඩා වැටෙන හඳුළු දැකලා හිතෙන්ට ඇති දරුවන් දෙන්න නැවත බේර ගන්නට. නමුත් උන්වහන්සේ කල්පනා කළේ මේ දරුවන් දෙදෙනා දන් දීම පීතෘ ස්නේහය නැතිව නෙවෙයි. හදවතේ යටහංගගෙන ඒ සෙනෙහස මුළු ලෝකෙම ඉන්න සත්වයන් දරුවන් කරගෙන මේ දාරක පරිත්‍යාගය
මට මතු ලෞතුරා බුද්ධ රාජ්‍ය පිණිසම වේවා කියන අදහසින් දන් දුන්නා. බලන්ට තාත්තා කෙනෙකුට කරන්න පුළුවන් කැපකිරීමක් නෙවෙයි. තමන්ගේ පතිවෘතා ඇති එක්සිත්ව එකම හිතකින් දෙහිතක් නැතුව සාරා සංකීය කල්ප ලක්ෂයක් මුළුල්ලේහිම සෙවණැල්ලක් වගේ ආපු මන්ද්‍රී දේවිය දන් දුන්නා. දරුවෝ දෙන්න දන් දුන්නා. ඊට මත්තෙන් මහරාජ්‍ය සියල්ල දන් දීලා එදා වංගගිරියෙහි උන්වහන්සේ මේ ජීවිතයේ අවසන් පාරමී ජීවිතයේ තමන් වහන්සේගේ ආධ්‍යාත්මික දියුණුව පිණිස ලෝතුරා බුදු බව පිණිස කටයුතු කරමින් උන්වහන්සේගේ බෝධිසත්ව ජීවිතයේ මුළු මහත් ලෝකයටම ආදර්ශ සපයමින් තමන් වහන්සේ පාරමී පුරලයි. මුළු මහත් ලෝකවාසී සදේවක සත්ව ප්‍රජාව වෙනුවෙන් එදා වෙසඟපුර 15ක් පොහෝදා ඇසතුබෝ වෘක්ෂයේ මුලදී බෝමුලාරා වැඩ ඉඳගෙන සපිරිවාර මාර පරාජය කරමින් ලෝතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වී වදාළේ. ඒ සම්බුද්ධත්වයට පත්වීමෙන් 45 වර්ෂයක් මුළුල්ලෙහි අවුරුදු 45ක්ම තමන් වහන්සේ ගම් නියම් ගම් සිසාරමින් සාත්තං සබ්භ්‍යංජනං කේවල පරිපුන්නං ආදි කල්යාණී මජ්ජේ කල්යාණී පරියෝසානී කල්යාණී. මේ ධර්මයේ මුලින්ද මනාව පිරිසිදු, මැදින්ද අගින්ද මනාව පිරිසිදු. මුලින් සීලයෙන්ද, මැදින් සමාධියෙන්ද, අගින් ප්‍රඥාවෙන්ද විනය සූත්‍ර අභිධම්ම වශයෙන් සංග්‍රහව පවතින ඒ මේ 80,000ක් ධර්මස්කන්ධය අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මක්ෂරයෙන් සුදු දළදා ස්පර්ශ කරමින් මුළු මහත් තුන් ලෝකයේ සනසමින් අමා ධර්මයේ වදාළා. ඒ අමා ධර්මයේ පළමු ධර්ම දේශනාවෙන්ම පින්වත්නි, යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං, හේතු ප්‍රත්‍ය ධර්මයේ පිළිබඳව පිළිඹු කරවමින් එදා වාරාණසිය ඉසිපතන මිගදායෙහිදී පංච වර්ගීය ස්වාමින් වහන්සේලා උදෙසා, තාපසයන් වහන්සේලා උදෙසා මේ ධර්මයේ දේශනා කිරීමෙන් සෝතාපන්න ඵලයට පත්වන්නට කොණ්ඩඤ්ඤ තාපසයන් වහන්සේට වාසනාව ලැබුණා. 18 කෝටියක් අනාගාමී බ්‍රහ්ම රාජයන් වහන්සේලා උතුම් අරිහත් ඵලයේ පිහිටවන්ට ඒ මංගල ධර්ම දේශනාව සමර්ථ වුණා. ධම්සක් පැවතුම් සූත්‍රාන්ත දේශනාව පළවෙනි මංගල දේශනාවෙන්ම 18 කෝටියක් අරිහත්ත්වයේ පිහිටවන්ට තරම් මේ ගම්බීර ධර්මය පින්වත්නි මහෝපකාරී වුණා. තථාගතයන් වහන්සේගේ ධර්මය දේශනා කළ ස්ථාන වලදී අසංකේය බැගින් සත්වයෝ මගඵල අමා මහ නිවන් සුව සාදාගෙන තියෙනවා. ඒයි පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. මහණෙනි, මේ ධර්මයේ වනාහි ප්‍රඥාවන්තයාට පමණක්ම ගෝචර, ප්‍රඥාවන්තයාගේ ඒ ප්‍රඥාව ස්පර්ශ කරන ධර්මයයි. නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. දුෂ්ප්‍රඥ වූද, ප්‍රඥාව නැති, නුවණ මද, අන්ධ බාල පෘතජන සත්වයින්ට මේ ධර්මය හසු වෙන්නේ නැහැ. සද්ධීන්ද්‍රි සතීන්ද්‍රිය ආදී ඉන්ද්‍රිය ධර්මයන්
වැඩි නැති මේරීමට පත් නොවුණු සත්වයන්ට මේ ධර්මය වටහා ගන්නට නොහැකි. ඒ නිසා දෙවියන් සහිත ලෝකයේ මේ ප්‍රඥාවන්ත දෙවියෝද ප්‍රඥාවන්ත මනුස්සයෝද ඒ මේ ධර්මය ගම්භීරව අවබෝධ කරනවා කියන එක බුදුරජාණන් වහන්සේම පහදා වදාළා. ඒ නිසා අද ප්‍රඥා රූපවාහිනී මාධ්‍ය ජාලය ඔබ හැම දිනාගෙම ප්‍රඥා ඇස දල්වනුවස් මෙඩිටේෂන් TV ආයතනය මානසිකාරය වඩන්ට යෝනිසෝ මානසිකාරය ඔබ තුළ උපදවා ගන්නට මහත් වූ පිටුවහලක් මේ උතුම් සද්ධර්මානුශාසනාවන් තුලින් දානය කරන්නේ. එනිසා අපි අද මාතෘකා කරන්නට යෙදුණු බොහොම වටිනා ගාථා ධර්මයක්. ආරකත්තා හතත්තාච කිලේසාරීන සෝමුනි හත සංසාර චක්කාරෝ පච්චයා දීනචාරහෝ නරහෝ කරෝති පාපානි අරහන්තේන වොච්චති. ආරකත්තා හතත්තාච මේ සංසාර ගමන සහ මුලින්ම සිඳ බිඳ සමුච්ඡේදනය කළා. හත සංසාර චක්කාරෝ ඉපදෙමින් මැරෙමින් ජීවත් වෙමින් හඬමින් වැළපෙමින් අප්‍රමාණ දුක් රැසක් ගොදුරු කර ගනිමින් ඔබත් මමත් අපි හැමෝම මේ අති දීර්ඝ සංසාර ගමනේ ඇවිදගෙන යන එවැගේම බොහෝ දීර්ඝ කාලයක් ඇවිදගෙන ආපු මතු අනාගතයේත් එබඳු ගමනකට උරුමකම් තියෙන ඔබට අපට මේ සංසාර ගමන සැපයි සුඛයි ආත්මීය වශයෙන් ග්‍රහණය කරන මුලාව තුල ඒ මුලාව නැති කරගන්නට ඒ මහ බෝධිසත්වයන් වහන්සේ හත සංසාර චක්කාරෝ මේ සංසාර චක්‍රය සිඳ බිඳ තැබුවා. උන්වහන්සේ සංසාර ගමන නැති කළා. හත සංසාර චක්කාරෝ පච්චයා දීනචාරහෝ. ඒ නිසා උන්වහන්සේට අරහං කියලා කියනවා. සසර ගමන නැති කළ නිසා. රාගය භග්න කළා, ද්වේෂය භග්න කළා, මෝහය භග්න කළා. රාගය නැති කළා, භග්න කළා කියන්නේ නැති කළා. තරහ නැති කළා, මෝහය දුරු කළා. නරහෝ කරෝති පාපානි රහසින්වත් පාපයක් ඒ ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේගේ సంతානේ පහළ වෙන්නේ නැහැ. වාසනා සහිත ක්ලේශයන් ප්‍රහාණය කළා. දැන් වාසනා සහිත ක්ලේශ කියලා කියන්නේ සංසාර පුරුදු තියෙනවා. ඒව රහතන් වහන්සේලාට පවා තියෙනවා පින්වත්නි. සංසාර පුරුදු. නමුත් ਸਰවඥතා ඥාන සංඛ්‍යාත ලෞතුරා බුදුරජාණන් වහන්සේලාට එවැනි සාංසාරික පුරුදු කියන ගති ඒ සියල්ලත් ප්‍රහාණය වෙනවා. ඒ නිසා වාසනා සහිත කෙලෙස් දුරු කළා කියනවා. උන්වහන්සේගේ අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා ආදී උසස් ගුණයන් නිසා මේ ලෝකේ කිසි දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රහ්මයෙකුට, කිසිදු ගහන්ධර්වයෙකුට, කිසිවෙකුටත් කාය බලයෙන්, ඥාන බලයෙන්, ගුණ බලයෙන්, පරිවාර බලයෙන් සමාන කරන්නට බෑ උන්වහන්සේගේ තියෙන මේ මහා බලය. එනිසා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අරහන් නම් වෙනවා. සාදු සාදු. ඒ අරහන් ගුණයෙන් සමන්විත බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ස්වයම්භුක් ඥාණයෙන් අවබෝධ කළ මේ චතුරාර්ය සත්‍ය මුළු මහත් ලෝකවාසී සත්වයන්ට මහා කරුණාවෙන් අවබෝධ කරලීම සඳහා අක්ඛාතාරෝ තථාගතා මාර්ගය පෙන්වා වදාලා. එනිසාද උන්වහන්සේ අරහන් නම් වෙනවා. අරහන් නම් වෙනවා. දෙවි මිනිසුන් ආමිස පූජා, ප්‍රතිපත්ති පූජාදීන්
ලෝතුරා තතහගත බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න සුදුසුයි. උන්වහන්සේ ආමිස ප්‍රතිපත්ති සියල්ල පිළිගැනීමට යෝග්‍යයි. සසර ගමන් නැති කළා. රහසින්වත් පාපයක් කළේ නෑ. ඒ නිසා අරහං තේන උච්චති තතහාගත බුදුරජාණන් වහන්සේ අරහංය 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 කියලා හඳුන්වනවා. ඒ අරහං නැමැති උත්තම බුදු ගුණයටයි අපි හැමෝම මේ උතුම් සීලාදී ප්‍රතිපත්තිහි පිහිටාගෙන මේ වටිනා ධර්ම සමාගමයක් සිද්ධ කරනු ලැබෙන්නේ. පින්වත්නි, ලෞතුරා තථාගත දේශනාව තුල නිවන් අවබෝධය සඳහා ඒ කියන්නේ චතුරතර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා විමුක්තායතන සීර්ෂ පංචකය කියලා ධර්මතා පහක් අනුදැන වදාලා. විමුක්තායතන සීර්ෂ පංචකය. එයින් ධර්ම දේශනාව විමුක්තායතනයක්, නිවන් දොරටුවක්. ධර්ම ශ්‍රවණයත් නිවන් දොරටුවක්. ධර්ම සම්මර්ෂණය නිවන් දොරටුවක්. ධර්ම දානය නිවන් දොරටුවක්. භාවනා මානසිකාරය නිවන් දොරටුවක්. දැන් අපි නිවන් දොරටු කිහිපයක් විවෘත කර ගනිමින් පවතින මොහොත. එහෙමනම් ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි බාහිරින් ශ්‍රවණය කරලා තියෙන්නට ඕනි සෝතාපන්න ඵලයට පත් වෙන්නට. ඒට කියනවා පරතෝ ගෝස ප්‍රත්‍යය කියලා. පරතෝ ගෝස ප්‍රත්‍යය. ලෝතුරා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගෙන් බණ අහලා තියෙන්නට ඕනි. එහෙම නැත්නම් සෝවාන් සකදාගාමි අනාගාමි ආර්යයන් වහන්සේලාගෙන් හෝ සීලවෘද ගුණෝවෘද ධර්මධර විනයධර උතුමන් වහන්සේලාගෙන් හෝ බණ අහලා තියෙන්නට ඕනි, ධර්මයේ ශ්‍රවණය කරලා තියෙන්නට උවමනා වෙනවා සෝතාපන්න ඵලයට පත් වෙන්නට. එහෙම නැතුව සෝවාන් ඵලයට පත් වෙන්නට බෑ. ඒට කියනවා පරතෝ ගෝස ප්‍රත්‍යය කියලා. මේ ධර්ම ශ්‍රවණය සිදු කෙරෙනකොට අර සෝතාපට්ටි අංග වැඩෙන්න පටන් ගන්නවා. සෝතාපට්ටි අංග කියලා කියන්නේ ඔබ දන්නවා සෝවාන් ඵලයට පත්වීම සඳහා එහෙම නැත්නම් සෝතාපන්න ඵලයට පත්වීම සඳහා අවශ්‍ය කරන උපකාරක ධර්ම. සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදා කියලා ධර්ම හතරක් තියෙනවා. සත්පුරුෂයාය කියලා කියන්නේ සතර අපායින් ගැලවීම පිණිස උත්සාහවත් වෙමින් එවැගේම සතර අපායින් ගැලවුණු බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාත් එවැගේම සතර අපායෙන් නිදහස් වීම සඳහා සංසාර දුකින් නිදහස් වීම සඳහා ශෛෂ්‍ය භාවයේ ශිෂ්‍ය භාවයේ හික්මෙන කල්යාණ පෘතජ්ජන සත්පුරුෂයන්. ඒ අතරට සීල වෘද්ධ, ගුණ වෘද්ධ, ඥාන වෘද්ධ, තපෝ වෘද්ධ උතුමෝ මහා සංඝරත්නයේ භික්ෂු භික්ෂුණීන් වහන්සේලා, අදනම් සිල් මෙහෙණින් වහන්සේලා, ධර්මදර විනයදර ගිහියැත්තු මේ හැමෝම හඳුන්වන්න පුළුවන්. එතකොට මේ සත්පුරුෂයා
මුණ ගැසීම නිසා මහා ලාභයක් අපට හම්බ වෙනවා. සද්ධර්ම ශ්‍රවණය. දැන් බලන්න සත්පුරුෂ ආශ්‍රය ලැබුණ සද්ධර්ම ශ්‍රවණය කරන්න ඒ නිසාම වාග්ය ලැබුණනේ. දැන් සද්ධර්මය අහනවා. මේ සද්ධර්මයේ ඇහෙනකට පින්වත්නි යෝනිසෝ මනසිකාරය ඇති වෙන සිහිය උපදිනවා. කල යුතු දේ නොකල යුතු දේ ගත යුතු දේ හල යුතු දේ වැටහෙන්න පටන් ගන්නවා. දැන් බලන්න ධර්මයේ ඇහෙනකොට ඔබට ලැබෙන මෙලොවම ලැබෙන අනුසස් මොනවාද? නොඇසූ දහම් කරුණු අහන්න ලැබෙනවා. කලින් අහලා නැති ධර්ම කොටහස පිළිබඳව අහන්නට ලැබෙනවා. කලින් මුලින් අහලා තිබුණු දහම් පද තිබුණා නම් ඒ මනාව පිරිසිදු කරගන්න ලැබෙනවා. ස්ථාවර කරගන්නට ලැබෙනවා ධර්ම කරුණු පිළිබඳව. චිත්ත මස්ස පසීදති හිත හොඳට පැහැදෙනවා, හිත සංසුන් වෙනවා, එකඟ වෙනවා. කංකං විචරති ධර්මයේ පිළිබඳව නොයෙක් විමති ගති අපට තියෙනවානේ. සැක තියෙනවා, නොයෙක් ධර්ම කොටාස පිළිබඳව සැක සංකා තියෙනවා අපේ අවිද්‍යාව නිසා. ධර්මයේ වරදක් නෙවෙයි. කංකං විචරති ධර්මයේ පිළිබඳව තියෙන සැක බැහැර වෙනවා, දුරු වෙනවා ධර්මයේ අහනකොට. සිහිනුවණින් වාසය කළ මරණයාගේ කෙලවර සුගතියක උපදින්නට වාසනාව හම්බ වෙනවා. එහෙනම් මේ ධර්මය අට්ටිකත්වා මානසිකත්වා සබ්බං චේතසෝ සමන්වාහරිතවා බොහෝම ගෞරවයෙන් අහන්නට ඕනි. බොහොම ශ්‍රද්ධාවෙන් අහන්නට ඕනි. නුවණින් අහන්නට ඕනි. එතකොට ඔබට අප්‍රමාණ කාලයක් සසරදී ප්‍රඥාවෙන් පිරිච්ච, සීලයෙන් සමාධියෙන් පිරිච්ච බෝසත් ජීවිත පෙළක් ලබන්නට මහෝපකාර වෙනවා ඒකාන්ත සත්‍ය වශයෙන්ම. එහෙමනම් නිවන් මාගේ පළමු පියවර යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. සෝවාන් ඵලයට පත්වීම සඳහා මේ උතුම් ධර්මය මානසිකාරමය වශයෙන් වඩන්නට ඕනේ. දැන් විමුක්තායතන සීරස පංචකය කියලා මං දේශනාවේ දැක්කුවේ. එහි භාවනා මානසිකාරය කියලා කොටසක් ගැන මතක් කළා. ලෝතුරා තථාගත දේශනාව තුළ භාවේ තබ්බංච භාවිතං අපේ හිත භාවිතා කිරීම පිළිබඳවයි කතා කරන්නේ. එහෙමනම් භාවනා මානසිකාරය කියලා අපි භාවනා ක්‍රම බොහෝ අධ්‍යයනය කරනවා, පුහුණු කරනවා, පුරුදු කරනවා. ලෝතුරු දේශනාවට අනුව විදර්ශනාමය වශයෙන් මේ හිතකය පිළිබඳව නාම රූප දෙක පිළිබඳව අතිශයම ගැඹුරින් මෙනෙහි කරන්නට ස්කන්ධ ධාතු ආයතන වශයෙන් කර්මස්ථානයන්හි උගන්වලා තියෙනවා. ඒ ගැඹුරුම කොටස. සත්වයාගේ ප්‍රඥාව පින්වත්නි විවිධයි. සමහර දෙනාගේ ප්‍රඥාව හොඳට තියෙනවා. තව කෙනෙක්ගේ ප්‍රඥාව මදි. තවත් කෙනෙකුගේ ප්‍රඥාව ඊටත් වඩා මදි. නුවණේ විෂමතා විවිධත්වයන් තියෙනවා. ඒ නිසා එකවරම මේ පරමාර්ථ ධර්මයන් අවබෝධ කරගන්නට අපහසු නිසා සමත යානික වශයෙන් කර්මස්ථානයන්හි හිත වඩලා, හිත දියුණු කරලා විදර්ශනාවට බහින්ට ඔබ අප හැම දෙනාටම මේ දේශනාව තුළ අවකාශය තියෙනවා. එතකොට පින්වත්නි, ලෞතුරා තථාගත දේශනාව තුළ පරමාර්ථ අවබෝධය සඳහා, එහෙම නැත්නම් චතුරාර්ය සත්‍යයන් අවබෝධ කිරීම සඳහා උත්සාහවත් වන අපිට අනුස්සති ධර්ම 10ක් දක්වලා තියෙනවා. බුද්ධානුස්මෘතිය,
ධම්මානුස්මෘතිය, සංඝානුස්මෘතිය, චාගානුස්මෘතිය, ඒ වගේම කායගත අනුසුතිය, ආනාපාන සතිය ආදී නේද? දස කසින, දස අසුබ ඔහොම අනුස්සති 10ක්. එයින් යම් අනුස්සතියක් වඩලා දියුණු කරලා හිත ප්‍රනීත වශයෙන් දියුණු කරන්නට ඕනේ. අපි හිතමු මෙහෙම. බුදුරජාණන් වහන්සේ ගැන, ශාස්ත්‍රූන් වහන්සේ ගැන සිහියෙන් යුක්තව වඩලා මෙනෙහි කරලා ඒ බුදු ගුණ පිළිබඳව ඇතිවෙන ශ්‍රද්ධාව, බුද්ධ ගෞරවය, බුද්ධානුස්මෘතිය වඩනකොට ඇති වෙනවා. එතකොට සද්ධීන්ද්‍රිය වැඩෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති වෙනවා. මාගේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ගුණ වලින් සමන්වාගතයි නේද? සෝ භගවා ඉතිපි අරහං අරහං වතසෝ භගවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අරහන් නම් වනසේක, අරහන් නම් වනසේක. දැන් මම ගාථාවේ ඒ ගුණයේ අදහස කෙටියෙන් කියලා දුන්නා. රහසින්වත් පවු නොකළ බැවින් අරහන් නම් වනසේක. ඉපදමින් මැරමින් දිරමින් හඬමින් වැළපෙමින් යන සාංසාරික ගතිය නැති කළ නිසා අරහන් නම් වනසේක. දෙවි මිනිසුන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජා ලබන්ට පිළිගන්ට ඒ නිසා බුදුරජාණන් වහන්සේ සුදුසුයි අරහන් නම් වනසේක. සංසාර චක්‍රයාගේ අරසිඳ බිඳ තැබුවා, ඒ නිසාද අරහං වෙනවා. සෝ භගවා ඉතිපි අරහං අරහං වතසෝ භගවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අරහන් නම් වනසේක. සාදු සාදු. ඔය විදිහට පින්වත්නි අරහං ගුණය, ඊළඟ ධර්මයේ තියෙන ගුණ, සංඝ රත්නයේ ගුණ, එතකොට අනුස්සති වශයෙන් පිළිවෙලින් වඩනවා. ඊළඟට කායගත සති කර්මස්ථානය නේද? ඒ වගේම ආනාපාන සති කර්මස්ථානය, දස අසුබ, කසීන කර්මස්ථාන වඩනකට අපේ හිත ක්‍රමක්‍රමයෙන් පින්වත්නි අර රාග, ద్వේෂ, මෝහ, මාන්න ආදී කියන කෙලෙස් ධර්ම තදංග විස්කම්මන වශයෙන් යටපත් වෙන්න පටන් ගන්නවා. එතකොට මුලින්ම ආධුනික යෝගාවචරයා මේ භාවනා මානසිකාරයට ප්‍රවිෂ්ඨ වෙනකොට සීලයක පිහිටා ගන්නට ඕනි. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤු චිත්තං පඤ්ඤංච භාවයන්. ඉනම් සීලය තමයි පළවෙනියෙන්ම ඇති වෙන්නට ඕනි යෝගාවචරය විසින්. යෝගාවචර කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා වඩමින් නිවන් මඟ වඩන ගිහි පැවිදි උතුමන්ට. නම් සිල්වත් වෙන්නට ඕනි. දැන් ඔබ සීලයක පිහිටා ගත්තා, නිත්‍ය සීලයක, පංච සීලයක වෙන්නට පුළුවන්, අෂ්ටාංග සීලයක හෝ දහ සීලයක. ඊළඟට මෙහෙණින් වහන්සේලා නෛෂ්ක්‍රම්‍ය දහ සීලය, භික්ෂුන් වහන්සේලා ඒ සාමණේර දහ සීලය, උපසපන් මහා සීලය ආදී උතුම් සීල ප්‍රතිපදාවක යෙදෙනවා. අන සීලේ පතිට්ඨාය. ඒතර සීලය තුල තහවුරු වෙන්නේ පින්වත්නි විසුද්ධියක්. සීල විසුද්ධිය කියලා කියනවා. තමන්ගේ කය වචන දෙක සංවර භාවයට පත් වෙනවා. කාය වාචා සමෝදානං. දැන් යම් කෙනෙක් ප්‍රාණඝාතයක, සුරකම, කාම මිත්‍යාචාරයේ, මුසාව, සුරාපාන ආදී පංච පාපයන්හි එහෙම නැත්නම් දස අකුසලයන්හි යෙදিলা භාවනා මානසිකාරයක් කරන්න පටන් ගත්තට වැඩි වෙලාවක් හිත ඉඩ දෙන්නේ නැහැ ඒ කටයුත්ත සඳහා. ඇයි? තමන්ගේ හිත එකඟ වෙන්න සූදානම් වෙන්නේ එනකෙටම තමන්ගේ අර ඇවතුම් පැවතුම් දුස්සීල ක්‍රියාවන් සිහිපත් වෙනවා. ඒක හිතල කරන එකක් නෙවෙයි. ඒ දුසිල් පිළිවෙත් ධර්ම එකිනෙකට උඩට එනවා මානසිකව. එතකොට
තමන් කරන සොරකම් ගැන, තමන්ගේ ඒ පාපකාරී ක්‍රියා දුස්සීල ක්‍රියා මතුවෙලා ඇවිල්ලා ඒ අකුසල් සිත් වලින් බලවත් වෙලා කුසල් සිත වහනවා. එතකොට අර දුස්සීලෝ අසමාහිතෝ, දුස්සීල කෙනාට, දුස්සීල පුද්ගලයාට හිත සමාහිත කරගන්න ඉඩ දෙන්නේ නැහැ පින්වත්නි. ඒ නිසා සීලයේ පිහිටා ගැනීමෙන් හිත සමාහිත බවට පත් වෙනවා සාදු කියන්නේ. එහෙනම් ඔබ නිවසේදී, විහාරයේදී භාවනා වඩන්නේ යම් තැනකද, කුටියක වේවා, ස්වාමින් වහන්සේ නමක් නොහිටියත් තමා තනියම සීලේ පිහිට ගන්න පුළුවන්. තිසරණේ 3 පාරක් සජ්ජායනා කරලා පංචශීලයේ සමාදන් වෙලා සීලෙන් පිරිසිදු භවට පත් වෙනවා. අංක 1. ඊළඟට පිළිවෙලින් බුද්ධානුස්මෘති භාවනාව, ඊළඟට මෛත්‍රී කර්මස්ථානය, අසුභය, මරණ සතිය කියන චතුරාර්යක භාවනා ධර්මයන් වඩනවා. කෙටි කෙටි වෙලාවල් වෙන් කරගත්තට කමක් නැහැ. එතකොට බුදු ගුණ වැඩිම නිසා බුදුරජාණන් වහන්සේ ගැන තියෙන ශ්‍රද්ධාව වැඩෙන්න පටන් ගන්නවා. රති අරතියෙන් යුක්ත නම්, ඒ කියන්නේ කාමයට ඇලෙන, ධර්මයට නොඇලෙන ගතියනේ. රති කියන්නේ ඇලීම, අරති කියන්නේ නොඇලීම. ඒතර මේ ලෝක සත්වය වැඩිපුර ඇලෙන්නේ මොනවටද? කාමයටද නිස්කාමයටද? කාමයට. ඒක ටිකක් සරල කරලා කිව්වොත් නටන්න, ගයන්න, සින්දු කියන්න, විනෝද වෙන්න ඒවටද කැමති? නැත්තම් සීල් සමාදන් වෙන්න, භාවනා වඩන්න ඒවටද කැමති? මොනවටද වැඩිපුර කැමති? භාවනා කරන්න, සීල් සමාදන් වෙන්න, බණ අහන්න ඒවට නේද? ඒවට නෙමෙයිද? සින්දු කියන්න, නටන්න නේද? අප්පුඩි ගහන්න ඒවට කැමතිද? කැමති. දැන් පහුගිය කාලේ වෙසක් සැන කෙලි තිබුණා. මොකක්ද ඒකේ නම? වෙසක් සැන කෙලි. මොනවද? කෙලි. කෙලි කියන්නේ මොනවද? ඒක මාර කෙලියක් වෙයි ගාවට. ඔව්. කෙලි සෙල්ලන්නේ. එතකොට දැන් පහුගිය කාලේ මට ඇහුණා, ඒක කියන්නටම ඕනි. ඔය තොරන් තිබුණා, වෙසක් පහන් කූඩු ආදී. ඉතින් අපි ඔය රටේ තොටේ බනට වඩිනකොට ඇහෙනවා. දැන් ඒ කාලේ ඔය තොරණක් ළඟ අපිට ඇහුනේ හරි ලස්සනට බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ, සෙත් ගුණ ආදී එව්වා. දැන් ඇහෙන්නේ පෙම් ගීතවල තනු. එතකොට පෙම් ගීතවල තනු ඇහෙන්නේ, විරහ ගීතවල තනු. ඉතින් එතකොට දැන් තොරණ බලන්න හිතෙන්නේ නැහැ, දුර තියාම නටන්න තමයි හිතෙන්නේ. ඉතින් හාමුදුරුවන්ට නටන්න හිතෙනවා එතෙන්ට ගියාම. ආහන බන් ඒ තරම් පිරිහිලා පරිවර්තනීය වෙලා ඒවට නියාමන තියෙන්නට ඕනේ. දැන් තොරණක් බලන්න ගියාම මේ තොරණේ ජාතක දේශනාවන් තියෙන්නේ, ජාතක කතානේ තියෙන්නේ, බෝධිසත්ව චරිතේ. එතකොට මම මේ ඉදිරිසිංහ අධිපතිතුමාටත් මතක් කළා, බලන්න මහත්තයා මේ තොරන් වල මේවද කියන්නේ. ඉතින් අලුතෙන් ඉන්න දරුවෝ හිතන්නේ මේව තමයි තොරන් වල කියන කවි කියලා. ඔව්. අපේ කාලෙන් කියනවා බයිලා කියලා. ඔන්නේ බයිලා වාගේ තමයි කවි. ඒ නිසා තොරණකට ගියාම බුද්ධ චරිතය දිහා බලලා රූප රාමු දෙස බලනවා වගේම ශ්‍රව්‍ය දෘශ්‍ය හිත නිවෙන්න ඕනි. බෝසතාණන් වහන්සේ මේ තරම් කැපකිරීමක් කළා නේද කියලා සද්ධාාවක් ඇති වෙන්න ඕනි. ඒව දැන් වැඩින්නේ හරියට විපරීත බවට පත්වල. එක විශේෂ කරුණක් කියන්නටම ඕනේ. එතකොට දැන් පොසොන් මාසෙත් තොරන් තියෙනවනම් මේ දේශනාව ප්‍රඥා රූප වාහිනී, මෙඩිටේෂන් රූප වාහිනී ඇහෙනකොට ඒ ඇත්තොන්ට ඒවා නිවැරදි කරගන්නත් එක්ක මේ මම මතක් කළේ. එහෙනම් බුදු ගුණ වඩනකොට, බුදු ගුණ සිහි කරනකොට අර නැටුම් ගැයුම් වැයුම් වගේම සත්ව හිංසාව ආදී පාපකාරී ක්‍රියාවල යෙදෙන අයට මොකද හිතෙන්නේ? ඒවෙන් ඈත් වෙන්න හිතෙනවා. අපේ බෝසතාණන් වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන් සසර ගමනේදී බොහෝ සත්වයන්ට උපකාර කළා දින ජීවිත පරිත්‍යාග කරලා. එතකොට අන්න ඒවා අහනකොට, බුදු ගුණ වඩනකොට, හිතේ සද්ධාව වැඩෙනකොට මොකද වෙන්නේ? අර කාමයේ තියෙන බලවත් ඡන්දය ඇලීම අඩු වෙනවා,
ධර්මයට ඇලීම වැඩි වෙනවා. නේ සද්ධි ඉන්ද්‍රිය වැඩෙනවා. එතකොට නිතරම තරහ යන කෙනෙක් නම් හොස්ස ළඟින් මැස්සා යන්න බැරි තරමට තරහ එනවා කියන්නේ අහලා තියෙනවද? ඒ මොකද්ද? හොස්ස කොහෙද තියෙන්නේ? ඔය කටට පල්ලෙහන් තියෙන දිග එකක් අල්ලලා බලන්න තියෙනවද දිගට? තියෙනවා දැන්. මේ පිරිමි ළමයින්ගේ නම් ඒක පේන්නේ නැහැ දිගට රැවුල වවල නිසා හොස්සේ ඇතුලේ තියෙනවා බලන්න. නිකට. දැන් නිකට ළඟින් මැස්සෙක් යන්න බෑයි. තරහ යනවා. ඒ තරම් තරහයි. වචනයක් කතා කරන්න බෑ. එහෙමයි ඉන්නෝනේ මහාන වෙච්ච අය අතරත් ඉන්නවා. අපෝ හරි අමාරුයි. උපාසිකාව තමයි වැඩිපුර ඒ අය අතර බොහොම ඉන්නවා. ඔව්. හොඳේ. එතකොට තරහ යන කෙනා ඒ තරහ නිසා දැවිලා විනාශ වෙලා යනවා. ගින්නට අහු වෙන හැම වස්තුවක්ම මොකද වෙන්නේ? ගින්නට වැටෙන හැම වස්තුවක්ම වටිනය වෙන්න පුළුවන් නොවටිනා වෙන මොකද වෙන්නේ? දැවි දැවි විනාශ වෙවි යනවා. හොඳට මතක තියාගන්න. එහෙනම් තරහ කියන්නේ ගින්නක් වගේ. තරහ කියන්නේ මොකක් වගේද? ගින්නක් වගේ. අර කකචූපම උපමාවේ තියෙන්නේ. කියත දෙපැත්තට අදින්න කොටේ මොකද වෙන්නේ? මොකද වෙන්නේ කොටේ? කොටේ කැපි කැපි ඉස්සරහට යනවා වගේ. තරහ එන්න මොකද වෙන්නේ? ද්වේෂය වැඩි වෙලා අපි විනාශ වෙලා යනවා. අන්න බලන්න. එතකොට තත්ත්වය එකයි. ඒ නිසා තරහ යටපත් කරගන්න, ද්වේෂය යටපත් කරගන්න මොනවද කරන්න ඕනන්නේ? මෛත්‍රී හිත වඩනවා. අන්න එයින් තරහ යටපත් වෙනවා. ඊළඟට අපි අපේ ජීවිතයට බොහොම ආදරය කරනවා, ආලය කරනවා, ප්‍රේම කරනවා කියනවා. ඒ මදිවට අනිත් අයගේ ජීවිතවලටත් ආලය කරනවා, ප්‍රේමය කරනවා, ආදරය කරනවා නේද? ඇයි මේ බය වෙලා වගේ? ප්‍රේම කරන්න එපා කියලා නෙවෙයි මම මේ කිව්වේ. එතකොට ඒව කරනවානේ කිව්වත් නොකිව්වත්. ඒව වැඩි වුණාම මොකද වෙන්නේ? ප්‍රේමතෝ ජායති සෝකෝ. හොඳට අහගන්න මගේ දිහා බලාගන්න. දැන් මාව දිහා තමයි බලන්න ඕනේ. ප්‍රේමතෝ ජායති සෝකෝ. ඔන්න. ඒ මොකද්ද කිව්වේ? ප්‍රේමයේ වැඩි වුණාම මොකද වෙන්නේ? ශෝකේ හැදෙනවලු. ඒ මොකද? ප්‍රේමයේ වැඩි වුණාම ශෝකේ හැදෙන්නේ. ආදරය, ඇලීම, බැඳීම වැඩි වුණාම මොකද ශෝකේ ඇති වෙන්නේ? ඇයි? ප්‍රේමය, ආලය, ආදරය, බැඳීම ඔක්කොම කියන්නේ තණ්හාව. ලෝභ හිතක්නේ. ඒතර මගේ කියලා අල්ලගෙන ඉන්නවා. ඊට පස්සේ එයා වෙනස් වෙනකොට මොකද වෙන්නේ? දුකයි, කනගාටුයි ඔක්කොම ටික හට ගන්නවා. අන්න ශෝකේ හට ගන්නවා. ඒ නිසා මමායනය කළ තියෙන Tamanටත් අනුන්ටත් ආධ්‍යාත්මික බාහිර සියල්ල කෙරෙහි තියෙන ඇලීම අඩු කරගන්නට අසුභාදී කර්මස්ථාන වැඩිවීමෙන් පුළුවන්කම හම්බ වෙනවා සාදු කියන්නේ. ඊළඟට අපිට මේ ලෝකයේ තියෙන ලොකුම බයක් මොකද්ද? මරණ බය. මැරෙන්න බයයි? බය නැද්ද? බයද? බය නැහැ. මැරෙන්න බය නැද්ද? බයයි නම් සාදුනාදයක් පවත්තා. අයින මේ කට්ටිය මරණයට බය නැහැ. මරණයට බය නැත්තම් සාදු කියන්න බලන්න හයියේ. ඔව්. සිල් සමාදන් වෙච්ච දවසේ ලොකුම බොරුව තමයි ඔය කිව්වේ. මම පිළිගන්නේ නැහැ. පිළිගත්තොත් ඔහෙලට මුසාවාදේ වෙනවා. ඔය බොරුව මම පිළිගන්නේ නැහැ. සබ්බේ භායන්ති මච්චුනෝ. මේ ලෝකේ ඉන්න හැමෝම මරණයට බයයි. මේ ලෝකේ සියල්ලෝම මරණයට බයයි. එහෙනම් ඔබ මරණයට බයද? බයද? බයයි. බයයි නෑ. බයයි නෑලු. ඒ වචනය මං අහලා නෑ. බයයි. දැන් එකවරම එනවා ආයුධ අතට අරගෙන කණ්ඩායමක් ඇවිල්ලා මේ දහසිල් උපාසකම්මගේ බෙල්ල ළඟින් තියෙනවා ආයුධේ. මරණයට තෝ බයද නැද්ද කියපිය? අනේ බුදු මහත්තයෝ මැරෙන්න බයයි මට දැන් නම් මැරෙන්න බැරියෝ. ඔය බය නැහැ කියන කට්ටිය හොයන්න හම්බ වෙන්නේ පුටු ටික විතරයි ඉතුරු වෙන්නේ. මායි මේ මයික් එකයි පුටු ටිකයි මේ ටික ඉතුරුයි ඔක්කොම පල්ලෙහා මළුවේ තමයි
බලා ගන්න වෙන. ඔන්න මරණයට බය නැති ඇති. මමත් බයයි පින්වත්නි. මරණයට බයයි. අනාගාමී වෙච්ච ඇත්තු ඉන්නවද මෙතන? ඉන්නවද? කෝ අත උසන්න බන අනාගාමී වෙච්ච අය. කාමරාග පටික දෙක නැති කරා නම් ඔන්න පිළිගන්න පුළුවන්. මරණයට බයයි. සබ්බේ භායන්ති මච්චුනෝ. මරණයට සියල්ලෝම බයයි. ඒ නිසා මරණයට තියෙන බය නැති කරගන්න තමයි මරණ සතිය වඩන්නේ. මොනවද? ඔව්. ඒට කියනවා ජීවිතං අනියතං මරණං නියතං. මරණං නියතං ජීවිතං අනියතං. ඔව් එළි වෙනකන් රෑ වෙනකන් කිව්වත් ওই දෙක තමයි කියන්න තියෙන්නේ. ඒතර ජීවිතය අනියතයි මරණය නියතයි කියලා හොඳට වඩන කෙනා මැරෙන්න ලං වෙනකොට මොකද වෙන්නේ? අන්න බය ටිකක් අඩු වෙනවා. ඇයි වේලහනින්ම කලින් මුලින් මරණය ගැන මම හිත හදාගත්ත මරණය ගැන සිහි කළා නේද? දැන් අපිට අසනීපයක් හැදිලා අසාධ්‍ය වෙලා මරණාසන්නයට වැටෙනකොට අපි කොච්චර බය වෙනවද නේද? රටේ ලෝකයේ තියෙන හැම වෛද්‍යවරයෙක්ම හම්බ වෙන්න යනවා නේද? ඖෂධ ප්‍රතිකාර ලබන එක වරදක් නෑ, ඒක කමක් නෑ. හැබැයි දවසක් හරි ජීවත් වෙන්න කවුද අකමැති? අකමැති කෙනෙක් ඉන්නවද? නෑ. හැබැයි රහතන් වහන්සේලා නම් කොයි වෙලාවෙද පිරිනුවම් පාන්නේ කියලා උන්වහන්සේලා බලාගෙන ඉන්නේ. කොයි වගේද? රැකියාවක් කරපු කෙනෙකු මාසේ වැටුප ලබා ගන්න යම් බලාපොරොත්තුවක ඉන්නවා වගේ. කොහොමද? දැන් අපේ මොබයිල් ආයතනයේ මහත්තයාගේ සේවකයෝ වැටුප මාසේ පළවෙනිද දෙනවා කියනනම් කැමති නැද්ද? කැමති නේද? දැන් සෞම්‍ය මහත්තයා රූපවාහිනී ආයතනයේ සේවක හැමෝටම ඔන්න මාසේ පළවෙනිදම වැටුප දෙනකෝ කැමති නැද්ද? අපෝයි කැමති. 10 වෙනිදා හෝ 25 වෙනිදා වෙනකන් ඉන්න ඕනේ නෑනේ. ඒ වගේ තමයි රහතන් වහන්සේලා කොයි වෙලාවෙද පිරිනුවම් පාන්නේ? මේ ස්කන්ධ බහා තබන්නේ කොයි වෙලාවෙද? ඇයි? උන්වහන්සේලාට ආශාවක් නෑ මේ ලෝකේ ජීවත් වෙන්න. එය නැති කළා. උන්වහන්සේලාට ඇලීමක් නෑ. මරණ බයක් නෑ. ගැටීමක් නැහැ. අපට ඒ ඔක්කොම තියෙනවා. අපට ඇලීමක් තියෙනවා. ඕනවටත් වැඩිය ඇලීම තියෙනවා නේද? ඕනවටත් වැඩිය ගැටීම තියෙනවා. ඕනවටත් වැඩිය මුලාව තියෙනවා. ඒ නිසා අපි ඇලිලා ගැටිලා බැඳිලා මේ ලෝකයටම නූල් බෝලයක් වගේ බැඳිලා ඉන්න පිරිසක්. ඒ නිසා අපිට හුස්ම ටික පිට කරන්න බයයි. මම මලොත් මේවා කොහොමද දැන්? දෙමව්පිය දරුවන්ට ඇලෙනවා, දරුවෝ දෙමව්පියන්ට ඇලෙනවා නේද? ඔහොම ඇලිලා බැඳිලා මිය දෙන්නත් බයයි. ඇයි? මම මලොත් කොහොමද? බෑ මට මැරෙන්න. එහෙම හිතන්නේ නැද්ද? අපෝ හිතනවා. එහෙනම් ඒ මරණ බය නැති කාටද? මරණය මේ ලෝකේ උපන්නා වූ සියලු දෙනාටම උරුම වූ ධර්මතාවයක් කියලා හිත හදාගත්ත කෙනාටයි සාදු කියන්නේ. එනම් මේ මරණය ලෝ පහළ වී වදාළ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාටත් සිදු වෙනවා. ලෝකයම අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේත් මැරෙනවා. ඒ කියන්නේ පිරිනුවම් පානවා. පසේ බුදුරජාණන් වහන්සේලාත් එහෙමයි. රහතන් වහන්සේලාත් එහෙමයි. නේද? ඒ වගේම රාජරාජ මහා මාත්‍යාදී මහා බලවත් අයත් මැරෙන්නේ නැද්ද? මැරෙනවා. රජවරු මැරෙනවා. සිටුවරු මැරෙනවා. මැති ඇමතිවරුත් පරලෝ යනවා. මහා ධන කුවේරවරු, මහා ධනපතිවරු මැරෙනවා. මහා සීලවන්ත අයත් මැරුණා. බලන්න තත්ත්වය. දැන් අනුරාධපුර රාජධානියට හිත යොමු කළොත් අතීතේ කොච්චර ශ්‍රී විභූතියක් තියෙන්නට ඇද්ද නේද? දැන් මොකද අනුරාධපුර රාජධානිය බැලුවම ගඩොල් කැට විතරයිනේ. දැන් පුරා විද්‍යාත්මක සටහන් බවට පත් වෙලා. ඉතින් අතීතයේ හිටිය රජවරු, සිටුවරු, සිටු දේවිවරු, මැති ඇමතිවරු ආදී සියල්ලෝ මරණයටපත් වුණා. රාජධානි විනාශ වුණා.
පැම්පකුණු විනාශ වුණා. ඒ සියල්ල අනිච්ච ස්වභාවයට පත් වුණා. එහෙනම් ඔබ අපේ ජීවිත තව අවුරුදු 50කින් බණ කියන මා ධර්මය අහන ඔබ තව අවුරුදු 50කින් හිටීද? අවුරුදු 50කින් අපි කවුරුවක්වත්ම මේ ලෝකේ නැහැ. ඔබේ ජීවත් වෙච්ච ඔබ ඇලිලා හිටිය ඔබේ මන්දිර වාගේ ගෙවල් දොරවල් මොනව වෙලා තියෙද? ඒව වෙනස් වෙලා අපි ඇහෙන්වත් දැක්කේ නැති ආදුනික පිරිසක් ඒ නිවෙස්වල ජීවත් වෙයි. තව අවුරුදු 50කින් 60කින්. අපි දැකලවත් නැති, අපි කතා කරපුත් නැති නේද අපේ පරම්පරාවේ ගියොත් ඉස්සරහට ඒ අය ජීවත් වෙයි. මෙහෙම කෙනෙක් හිටියද කියලාවත් දන්නේ නැති වෙයි. ඔබ අපේ ජීවිතත් මරණයෙන් පස්සේ සතියක් 3 මාසයක් අවුරුද්දක් 2ක් 3ක් යනකම් අපේ ඡායාරූපේ එල්ලලා තියයි, මල් මාලයක් දායි. පස්සේ ඒක බිමට වැටලා බිඳුනෑන් පස්සේ ආයේ ওই ඡායාරූපේ හදලා හරි ගස්සලා කවුද එල්ලන්නේ? දූවිලි වැදි වැදි කොහෙට හරි වැටිලා විනාශ වෙලා යයි භෞතිකව. නමුත් අපි හිතන්නේ අනේ මම නැතුව බෑ, මම ඕනේ මේ අයට, ඒ නිසා මට මැරෙන්න බෑ කියලා ඇලිලා ඉන්නවා. ඒ නිසා ඇත්ත කතාව ඕකයි. ඒ නිසා පින්වත්නි, ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය හිතට අරගත්තු කෙනා හිත දිනලා සසර දිනලා අමා මහ නිවනටපත් වෙනවා. ඇලිලා බැඳිලා හිටපු අය මෙලොවටම ඇලිලා තිරිසං ප්‍රේත අසුර නරක ආදී මහා දුක් ඇති අපායවල වලට වැටලා ශෝක කරනවා. බොහෝම පුංචි කාලයකදී මැරෙන්න තියෙනවා අපිට. ඒ නිසා අධර්මයෙන් උදල් රැස් කරන්න එපා. අධර්මයෙන් හරි හම්බ කරන්න එපා. අධර්මයෙන් හම්බ කරන ධනයත් ඒ වගේම මහා සම්පත් සියල්ලත් ඔබේ ජීවිතත් මහ පොළොවට වැටිලා පස් වෙනවා. හැබැයි ඔබ කළ අකුසල් පොළොවට පස් වෙන්නේ නැහැ. ඒවා පසුපස දුක් විපාකෙදී එනවා. ඒ නිසා අධර්මයෙන් ලැබෙන රාජසපතට වඩා ධර්මයෙන් ලැබෙන සිඟමන වටිනවා. අධර්මයෙන් ලැබෙන රාජසපතට වඩා ධර්මයෙන් ලැබෙන සිඟා කෑම වටිනවා. ඇයි? හිතට බයක් නැතුව, බියක් නැතුව මැරෙන්න පුළුවන්, සුගතියක උපදින්න පුළුවන්. ලෝකෙන් දොස් එන්නේ නැහැ. අපි කොච්චර ඉහළ තැනක හිටියත් ලෝකයා හැංගිලා හරි දොස් කියනෝ. ඔයාදයා පෝසතෙක් ධනවතෙක් වුණාට මෙන්න මේ වගේ පව්කාර මිනිස්සෙක් ඕක අහන්න වෙනවා. ඒ නිසා ලෝකයේ තියෙන බය අතර දණ්ඩ බය, අත්තානුවාද බය, පරානුවාද බය, දුර්ගති බය කියන බය හතරෙන් බයටපත් නොවන කෙනෙක් වෙන්න ඕනේ. දණ්ඩ බය කියන්නේ වැරදි වැඩ කළාම දඬුවම් විඳින්න වෙන්න තියෙන බය. අත්තානුවාද බය කියලා කියන්නේ තමන් ගැන හිතනකොට ඇතිවෙන බය. මේ කළා කියලා. පරානුවාද බය කියන්නේ ලෝකයා කරන නින්දාව. කොයි වෙලාවෙ නින්දා කරයිද? දුර්ගති බය කියන්නේ මරණයෙන් පස්සේ අපායට වැටෙන බය. ඒ සියලු බයෙන් නිදහස් වෙන්නට ලැබේවා කියන අදහස ඇති කරගෙන සුළු මොහොතක් මේ විදියට මානසිකාර කරමු. ශරීරයේ ඍජුව තබාගෙන වම් අත උඩ දකුණු අත තැම්පත් කරගෙන දෙනෙත් පියාගෙන සුළු මොහොතක් බුදු ගුණයක් මෙනෙහි කරමින් හැමදෙනාම අද දවස මානසිකාරයෙන් සම්පූර්ණ කරගමු. සාදු කියන්න. මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ අරහං නම් වනසේක, අරහං නම් වනසේක. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ සංසාර ගමන් නැති කළ බැවින්ද රහසින්වත් පව් නොකළ බැවින්ද
සියලු දෙවිමිනිසුන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවන් ලැබීමට යෝග්‍ය වූ බැවින්ද අරහං නම් වනසේක. සෝ භගවාන් ඉතිපි අරහං අරහං වත සෝ භගවා මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අරහං නම් වනසේක. අරහං නම් වනසේක. අරහං නම් වනසේක. අරහං නම් වනසේක. සිහියෙන් යුක්තව ශරීරයේ ඍජුව තබාගෙන ජීවමාන බුදුරජාණන් වහන්සේ තමා ඉදිරියේ වැඩ ඉන්නවා කියන මනසිකාරයෙන් යුක්තව ඒ බුදුරුව දෙස හිතෙන් දකිමින් මාගේ බුදුරජාණන් වහන්සේ අරහන් නම් වනසේක. අරහන් නම් වනසේක. අරහන් නම් වනසේක යනුවෙන් මෙනෙහි කරමු. වාඩි වෙලා පරියංකේනුත් සක්මන් කරමිනුත් සිටගෙනත් ඉරියව් තුනෙහිම මේ උතුම් ගුණය මෙනෙහි කරමින් සිතේ බුද්ධාලම්බන ප්‍රීතිය වැඩෙන විදිහට සිහිනුවණින් බුදු ගුණ සිහි කරමු. මාගේ බුදුරජාණන් වහන්සේ අරහන් නම් වනසේක. අරහන් නම් වනසේක. අරහන් නම් වනසේක. සාදු කියන්න. තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරමින් අද දවසේ ඓතිහාසික කළුතර බෝධි පරිශ්‍රයෙහි මේ උතුම් භාවනා මානසිකාරයත් සද්ධර්ම ශ්‍රවණයත් ලක්වැසි ලෝවැසි හැම දෙනා වෙනුවෙන් විසුරුවා හරිමින් ප්‍රඥා මාධ්‍යජාලයෙහි මෙඩිටේෂන් රූපවාහිනිය ඔස්සේ ඔබ හැම දෙනාටම ශ්‍රවණය කර ගන්නට ධර්මාලම්බනය උපදවා ගන්නට ලැබීම මහත් සතුටක්. විශේෂයෙන්ම ප්‍රඥා මාධ්‍යජාලී ගරු සභාපතිතුමන් ප්‍රධාන සත්කාරය මණ්ඩලයටත් අප කල්යාණ මිත්‍ර සෞම්‍ය භද්‍රජිත් මහත්මානන් එතුමා දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව රූපවාහිනිය මගින් මේ වටිනා ධර්ම සංකතනයන් සිදු කරමින් කටයුතු කළ සත්පුරුෂ අති දක්ෂ තරුණ මහත්තයෙක්. ඉතින් එතුමාටත් ආශිර්වාද සිද්ධ කරමින් ප්‍රඥා මාධ්‍ය ජාලයේ চিරාත් කාලයක් ලෝ සසුන් වැඩ වැඩීමට වාසනාව ලබත්වා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද සිද්ධ කරමින් දෙවියන් සහිත ලෝක සත්වයාටත් මෙපින් අත් වේවායි ප්‍රාර්ථනා සිද්ධ කටයුතුයි. ඓතිහාසික කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ නිර්මාතෘ දූරන්දර නිදන ප්‍රාප්ත ශ්‍රීමත් සිරිල්ද සොයිසා ශ්‍රීමතානන් ප්‍රධානී සත්පුරුෂ මණ්ඩලයටත් වර්තමාන ගරු සභාපති දූරන්දර දේශමාන්‍ය දේශබන්දු අජිත සොයිසා මැතිතුමන් අධ්‍යක්ෂ අශාන්ත සොයිසා මැතිතුමන් ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලය කළමනාකාරීත්වය ඇතුළු සියලුම බෝධි භාරකාර මණ්ඩලයේ පින්නතුන්ලාටත්
අද මේ උතුම් සදහම් වැඩසටහන සම්බන්ධ වන හැම දෙනාටමත් මෙලොව යහපත පරලොව සුගතිය සාන්තා මහමහ නිවන් සම්පත් සැලසේවායි ප්‍රාර්ථනා සිද්ධ කටයුතුයි. සාදු සාදු සාදු. ඒ උතුම් ධර්මානුශාසනාව සිදු කරන්නට යෙදුණු ප්‍රසාද පූර්ණ අපේ අතිවරයන්න් වහන්සේ හම්බන්තොට වෙහෙරගල උඩමලල ආරණ්‍ය සේනාසනේ සහ කළුතර නාගොඩ ශ්‍රී ජිනවංශ යෝගාශ්‍රමයේ යන උභය සේනාසනාධිපති විසුද්ධි මග්ග ජාත්‍යන්තර ලෝක බෞද්ධ මහා සංවිධානයේ නිර්මාතෘ හා ප්‍රධාන අනුශාසක කම්මඨානාචාර්ය විචිත්‍ර බහන කතිපූජනීය නාගොඩ සද්ධාලෝක නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ සිදු කරන මේ අපූර්ව ධර්ම සංවේදනය උන්වහන්සේට උන්වහන්සේගේ භවගාමී ගමන අතිමහත් ලෙස ඉටු කර ගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. නිදුක් නිරෝගී සුව චිරජීවනයේ අත් වේවා කියන උතුම් පැතුමෙන් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. දැන් පරිස්කාර පූජාවන් සිදු කරන්නේ. ඒ සඳහා ආරාධනා කරනවා චේතිය මහත්මයාට රෝෂන් සිල්වා මහත්මයා පරලෝ සැපත්තු වසර 9කට පෙර පරලෝ සැපත් වීම පිළිබඳව එතුමන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තු ඇතිවයි මේ පරිස්කාර පූජාවන් සිදු කරන්නේ. අපි ඒ සඳහා චේතිය පුතුණුවන්ට ආරාධනා කර සිටිනවා. අමාසෝය සදහම් වැඩසටහන ඔබ වෙත ගෙනීමේදී විශේෂයෙන් අප සිහිපත් කළ යුතුයි. අපේ ගෞරවනීය ස්වාමින්වහන්සේ වහන්සේත් ඒ පිළිබඳව සිහිපත් කරන්නට යෙදුණා. මේ පින්බිම කේන්ද්‍ර කරගත් බොහෝ පිරිසක් ඉදවස සිට මේ පින්බිමෙහි වඩාත් සාර්ථකත්වයේ වෙනුවෙන් සම්පාදනය කළ මෙහෙවර අප්‍රමාණයි. එහිදී ශ්‍රීමත් සිරිල්ද සොයිසා ශ්‍රීමතානන් අපයින් සමුගත්තත් එතුමන්ගේ ඊළඟ පරපුර මේ කළුතර බෝධිභාරකාර මණ්ඩලය පෝෂණය කිරීමට අත්වල බැඳගෙන සිටිනවා. ඒ වගේම කළුතර බෝධිභාරකාර මණ්ඩලයේ තවත් බොහෝ පිරිසකුත් ඒ සඳහා අප කැපව කටයුතු කරනවා. වාර්ෂිකව මාසිකව සතිපතා සිදු කරන විවිධ වැඩසටහන් තිබෙනවා. ඒ එක් පියවරක් විදිහටයි අමාසෝය සදහම් වැඩසටහනත් ඔබ වෙත අප මෙලෙස මෙඩිටේෂන් TV ප්‍රඥා TV මාධ්‍යාලයේ මෙහෙවීමෙන් සංනිවේදන මෙහෙවරක් බවට පත් කරගෙන තිබෙන්නේ. දැන් පරිස්කාර පූජාවන් සිදු කෙරෙන්නේ. ඒ සඳහා චේතිය මහත්මයාට ආරාධනා කරනවා. පරිස්කාර පූජාවන් සිදුවන මොහොතේදී අප මතක් කළ යුතුයි විශේෂ කොටම කළුතර බෝධිපාරිශ්‍රයේ උඩමළුවේ වැඩ සිටින බෝධීන් වහන්සේ දෙතිස් පළරුව බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ලක්වැසිලු සිසිලු ජනහට සැලසේවා කියන පැතුම අපේ හදවත් තුළ තිබෙන්නේ. අපි මෙවැනිම තවත් ධර්මානුශාසනාවකින් යලි ඔබ හමුවන්නට බලාපොරොත්තු වෙනවා මේ පින්බිමේම සිට. ඉතින් අපි ඔබටත් ආරාධනා කරනවා ඔබේ විහාරස්ථානයේ ඔබේ ගම් ප්‍රදේශයේ සිටගෙන මෙවැනි අපූර්ව ධර්මානුශාසනා ප්‍රඥා TV මාධ්‍යාලයේ මෙඩිටේෂන් TV ඔස්සේ විසුරුවා හැරීමට ඔබට අවස්ථාව තිබෙනවා. අප හා සමග පින් සිතින් අත්වල් බැඳ ගන්නට ඔබට ආරාධනා කර සිටිනවා. අපි අතිවරයන්න් වහන්සේට යලිත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අප මේ කළුතර බෝධිපාරිශ්‍රයේ සිට සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි. දැවෙන තැවෙන සිත නිවන භාවනා අසපුව මෙඩිටේෂන් TV